චිලි පේට්ස් එකක් හදමුද? විනාඩි 10යි. තෙල් නැතුව. ඉතින් රසම රස චිලි පේට්ස් එකක් ඔයාලටත් ගෙදරදී විනාඩි 10න් හදාගන්න පුළුවන්. ඉතින් බලමු අපි කොහොමද මේක හදන්නේ කියලා. මම අද යූස් කරන්නේ පොල් තෙල්. ඔයාලට කැමති නම් එළවලු තෙල් ගන්නත් පුළුවන්. මම මෙතන සුදු ලුණු ගෙඩියක්ම හොඳට චූටියට තලාගෙන තියෙනවා. ඊට පස්සේ රතු ලුණු ගෙඩි 10ක් විතර ගත්තා. ඒකත් චූටියට කපා ගත්තා. ඔයාලා ගොඩාක් චූටියට කපා ගන්න තරමට අපිට ඉක්මනට හදා ගන්න පුළුවන්. ඉතින් මම මේ ටික තෙල් ටිකට දාලා බැද ගන්නවා. අපි නිතරම කාරු ගන්න ඕන නැත්තම් මේක තැන් තැන් වලින් පිච්චෙන්න බලනවා. ඔයාලට කැමති නම් මේ වෙලාවේදී ඉඟුරු තල්ලා දාගන්න පුළුවන්. මම ඉඟුරු වලින් එන රසට ආස නැහැ. ඒ හින්දා මම ඉඟුරු එකතු කරගන්නේ නැහැ මේ වෙලාවේදී. ඊට පස්සේ මම අද කෝනිස්සෝ මෙන්න මේ කෝනිස්සෝ එක හොඳට හොදලා වේලලා බාගෙට බ්ලෙන්ඩ් කරලා අරගෙන තියෙනවා. ඔයාලා ගොඩාක් පවුඩර් වෙනකම් බ්ලෙන්ඩ් කරගන්න එපා. කෑලි කෑලි තියෙනකොට තමයි චිලි පේට්ස් එකේ රස වැඩි වෙන්නේ. ඉතින් මගේ ඉස්සෝ එක කෝනිස් එක එච්චර හොඳට වේලලා තිබුණේ නැහැ. ඒ හින්දා තමයි මේ විදිහට තියෙන්නේ. ඔයාලා ගොඩක් හොඳට වේලලා ගන්න. මට මේක හදිසියෙ හදා ගන්න ඕන හින්දා මම මේ විදිහට ගත්තා. අපි හොඳට වේලලා තිබුණොත් එහෙම මේක බැද ගන්න යන වෙලාව අඩු වෙනවා. මට චුට්ටක් වැඩිපුර වෙලාවක් බැද ගන්නවා. මොකද කෝනිස් වල තෙත ගතිය තාම තියෙන හන්දා. ඉතින් මම මේ ටික මේ විදිහට හැඳිකග බැද ගන්නවා. මේක බැදීගෙන එනකොට මාරම සුවඳයි ගෙදර හැමතැනම. ඉතින් ওই විදිහට මම මේක හැඳිකගා විනාඩි 5ක් විතර බැදගත්තා. නිතරම හැඳි ගන්න ඕන නැත්නම් අඩිය අල්ලන්න බලනවා, පිච්චෙන්න බලනවා. ඊට පස්සේ මම මේකට දුම්රිය සීන වලින් හැන්දක් විතර දා ගන්නවා. ඒකත් හොඳට හැඳි ගන්නවා. ඊට පස්සේ මම මේකට ලුණු ටිකකුත් එකතු කරගන්නවා. ඉතින් ওই විදිහට නිතරම හැදි ගන්න තමයි තියෙන්නේ. මොකද නැත්තම් අඩිය අල්ලනවා තැන් තැන් වලින් පිච්චෙනවා. ඊට පස්සේ මම මේකට කෑලි මිරිස් ටිකත් එකතු කරගත්තා. දැන් නම් ඕන ලිපේ ගින්දර අඩුවම කරගන්න ඕන. අඩුම කරගෙන හොඳට හැදි ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට කැමති නම් මේකට කෙචප් ටිකක් එකතු කරගත්ත හැකි. මම කෙචප් දාලා කන්න කැමති නැති නිසා සෝයා සෝස් ටිකක් විතරක් එකතු කරගන්නවා. ඉතින් මේ විදිහට හැඳික ගහ කෑලි මිරිස් ටික පිච්චෙන්න දෙන්නේ නැතුව හොඳට මේක බැද ගන්න ඕන අඩුව ගින්දරේ. අවසානයේ තමයි මම සෝයා සෝස් එකතු කර ගන්න හදන්නේ. ඉතින් ඔන්න මම සෝයා සෝස් ටිකක් එකතු කර ගන්නවා. ඔයාලට කැමති නම් මම කිව්වා වගේ කෙචප් ටිකකුත් එකතු කරගත්ත හැකි. මම කෙචප් වලින් එන රසට ආස නැති නිසා මම ඒක එකතු කරගන්නේ නැහැ. දැන් ඉතින් ආයෙත් හැඳි ගන්න තියෙන්නේ. දැන් ඔන්න ඉතින් අපේ චිලි පේට්ස් එක රෙඩි. ඔයාලට මේක ගොඩාක් කල් තියාගන්න ඕන නම් ඔයාලා තෙල් චුටක් වැඩිපුර දාගන්න. මම තෙල් ගොඩක් කන්න කැමති නැති නිසා මේක ගෙදර අයට කන්න හදන නිසා මම තෙල් ගොඩාක් එකතු කරගත්තේ නැහැ. අනික මම ෆ්‍රිජ් එකේ තියාගන්නවා. මට මේක ඉක්මනට ඉවර වෙන නිසා ගොඩක් කල් තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම මේ වෙලාවට ටික ටික හදලා තමයි ගන්නෙ. ඉතින් ඔයාලත් හදලා බලන්න. ආයෙ දවසක හම්බ වෙන බලාපොරොත්තුෙන් ගිහින් එනවා. සුබ දවසක්.